Hi යාළුවනේ, welcome to my YouTube channel. ගොඩ දවසකින් තමයි ඔයාලට මම මේ vlog එකක් ගේන්නේ. ඉතින් එකතු වෙන්න මාත් එක්ක. මම මුලින්ම කියලා ඉන්නම්කෝ ඔයාලව මේ එක්කන් යන්නේ කොහෙද කියලා. අපි අද මේ යන්නේ යාළුවනේ Oasis Riverside Hotel එකට. මේක තියෙන්නේ හොරණ. ඇත්තටම හරිම ලස්සන පරිසරයකින් තමයි එතනට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලාම බලමුකෝ ඉතින් එතන vibe එක අපි දැන් ලොකේෂන් එකට ආවා. මට ඔයාලට කියන්න බැරුණානේ මාත් එක්ක මේ ගමන යන්නේ කවුද කියලා. මාත් එක්ක මේ ගමනට එකතුනේ මගේ හොඳම යාළුවෝ 4 දෙනෙක්. එක්කෙනෙක් මෙතන තාම නැහැ. එයා හැමදාම ගමනක් යන්න ගත්තොත් අන්තිමට තමයි එතනට එන්නේ. අපි දැන් මේ හොටෙල් එකේ ලොකේෂන් එක බලමු. ඉතින් මේ වීඩියෝ එක මුලින් ඉඳන් බලන ඔයගලන්ට තේරෙයි මේ හොටෙල් එක, මේ ලොකේෂන් එක, මේ ඩේ අවුට් පැකේජ් එකට යන ගානත් එක කොච්චරනම් මේ ගාන වර්ත්ද කියලා. රුපියල් 2900යි වෙන්නේ ඩේ අවුට් පැකේජ් එකටම. එතකොට pool access තියෙනවා, pool access unlimited, lunch buffet එක, එතකොට welcome drink එක, evening snack එක, මේ හැමදේම මේ පැකේජ් එකට include. අපි මුලින්ම ස්ටාර්ට් කරේ වෙල්කම් ඩ්‍රින්ක් එකෙන්. ඔය අපි ඔක්කොම පරක් වෙලා ආපු එක්කෙනාත් ඔතන ඉන්නවා. මෙතන ඉන්න යාළුවෝ කටියට අමතරව මගේ රටේ ඉන්න හොඳම යාළුවවත් මේකට එකතු කරගන්න මම අමතක කරේ නෑ. ඔන්න ඔයාලටත් ඒවා බලා ගන්න පුළුවන්. වෙල්කම් ඩ්‍රින්ක් එකක් ගත්තට පස්සේ කට්ටියගේ ඉතින් කෝලම් ටිකක් බලමු. දැන් ඉතින් හැමෝම ෆොටෝ ගහනවා, වීඩියෝ කරනවා, රණ්ඩු වෙනවා, hina වෙනවා. ඔයාලත් බලන්නකෝ. ඊළඟට ඉතින් ෆොටෝ වීඩියෝස් අරගෙන ඉවර වෙලා අපි මේ ලන්ච් එකට යන්න තමයි හදන්නේ. අපිට මෙතනින් ඇතුල් වෙද්දිම තියෙන්නේ හොටෙල් එකේ බාර් ඒරියා එක. ඔන්න එහෙනම් අපි දැන් යන්නේ ලන්ච් එකට. කට්ටියත් එක්කම සැදී පැහැදී ගියා. හැමෝටම බඩගින්න ඉඳියත්ම කියනවා නම්. හොටෙල් එකේ එළිය වගේම මේ ඇතුලේ හෝල් එකත් ක්ලීන්ව ඒ වගේම පිරිසිදුව ලස්සනට තිබ්බා. ඒ වගේම මම මුලින්ම කියන්න ඕන මොකද මේ කෑම හරිම රසවත්. ගොඩක් varieties තිබ්බා. ඉතින් ඊළඟට අපි කට්ටියත් එක්ක බඩ පිරෙන්න කෑවා. ඔයාලා බලන්න මේ වීඩියෝස් වල පේනවා වගේම ලස්සනට පේනවා වගේම ඒ රහ මට දැනටත් කියන්න තේරෙන්නේ නැහැ. අතරම පුදුම රසක් තියෙන්නේ. කියන්න සතුටුයි. හැම තැනම වගේම මෙතනත් මේ ළමයි රණ්ඩු කර ගන්නවා. තව දෙයක් කියන්න ඕන. රණ්ඩු වෙනවා, විහිළු කර ගන්නවා. මේ හැමදේමත් එක්ක අපි මේ ඉන්න සෙට් එක කොහෙ ගියත් ෆන් එකේ ඉන්න සෙට් එකක්. හරිම සතුටුයි අතර මේ වගේ එකතු වෙන්න හම්බෙච්ච එකට. ඊළඟට ඉතින් කාලා බීලා වෙනවා. අපි ඩෙසර්ට් එකක් ගත්තට පස්සේ එළියට ගිහිල්ලා ටික්ටොක් වගේක් කරා. මම ඒ ටිකත් මේකේ දාන්නම් ඔයගොල්ලෝ බලන්න. ලන්ච් එකෙන් පස්සේ අපි පූල් එකට යන්න තමයි හදන්නේ.
ඇතර මේ පූල් එකේ ලොකේෂන් එකත් හරිම ලස්සනයි. පූල් එකේ ඉඳන් බලද්දී එහා පැත්තේ අපිට ගඟ පේනවා. මාසෙකට දවසක් හරි මෙහෙම යාළුවොත් එක්ක ගමනක් යන්න තියෙනවා නම් ඇත්තටම ඒක හරිම සතුටුයි. බලන්නකෝ ඉතින් අපේ කෝලම් ටික. ප්‍රාර්ථනා බිඳී නෑ හද ප්‍රාර්ථනාව බොඳ නෑ සිත ආදරේ පතා පෙරදී යන්නේ නෑ චේතනා බිඳී නෑ විදු තම්බිදී ගියේ නෑ ජීවිතේ පුරා තරහවන්නේ නෑ පිනි බිඳුව මණිකක් වෙන්නේ නෑ නිල් මණික විය කියන්නේ නෑ ප්‍රාර්ථනා බිඳී නෑ හද ප්‍රාර්ථනාව බොඳ නෑ සිත ආදරේ පතා පෙරදී යන්නේ නෑ චේතනා බිඳී නෑ විදු තම්බිදී ගියේ නෑ ජීවිතේ පුරා තරහවන්නේ නෑ අපේ දවස ගෙවුනේ ඉතින් ওই විදියට තමයි. hina වෙනවා හිනාව නවත්ත ගන්නම බැරි තරම් මෙතන කෝලම්. ඇත්තටම හරිම සතුටුයි කට්ටියත් එක්ක කාලයකට පස්සේ මෙහෙම හම්බෙන්න ලැබිච්ච එක ගැන. ඇත්තට අපි මිනිස්සුયો විදියට එක එක්කෙනා එක එක වැඩවල වලට බිසි වෙනවා. මම නම් කියන්නේ මාසෙකට එකපාරක් හරි අපේ මයින්ඩ් රිලැක්ස් කරගන්න මේ වගේ මීට් අප් එකක් තියෙන්න ඕන. මොකද ආගිය තොරතුරු කතා කරනවා, ඒ වගේම අර ජොබ් වල ඉන්න ස්ට්‍රෙස් එක රිලීස් වෙන ඇත්තටම මේ වගේ දෙයකට අපි යොමු වෙන එක හොඳයි. යාළුවොත් එක්ක ඉන්නකොට අපි හැසිරෙන පොඩි ළමයි වගේ නිදහසේ ඉගිලෙන කුරුල්ලෝ වගේ තමයි කාලය ගත කරන්නේ. යාළුවෝ කියලා අපි ගොඩක් අය ලං කරගත්තට හොඳම යාළුවෝ කියලා සර්කල් එකක් තියෙනවා. ඒ සර්කල් එකේ ඉන්නේ කීප දෙනෙක් විතරයි. මෙතන සමහර අය නැහැ. ඇත්තටම මම හිතන්නේ අපේ ලයිෆ් එකට මේ වගේ දවස් සමහර යාළුකම් තියෙනවා. කොයිතරම් දුරකට ගියත්, කොයිතරම් නම් කාලය ගියත් වෙනස් නොවි ඒ විදිහටම පවතින. ඇත්තටම මේ අපි ටිකත් ඒ වගේ කට්ටියක් තමයි. මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම මේ වගේ යාළුවෝ හම්බෙන්න කියලා. දැන් අපේ වෙලාවත් ඉවර වෙගෙන එන්නේ. ඉවනින් ස්නැක් එකක් දුන්නා මට ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මේ vlog එක බලපු හැමෝටම thank you very much. මම කියන්නේ සකුරා පෙපෙලා පෙරුවට සදන